කලක සිට තිබූ උෂ්ණාධික කාලගුණය අවසන් කරමින් දිවයින පුරා ස්ථාන කිහිපයක ඉදිරි දින කිහිපයේදී වැසී ඇති විය හැක. කෙසේ වෙතත් බස්නාහිර පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත සහ ඌව පළාතේ පැවති උෂ්ණත්වය తాවකාලික අඩුවක් දැකගත හැක. අප්‍රේල් 8 වන දින උදෑසන වියලි කාලගුණයක් දක්නට ලැබුණත් සවස් කාලය වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටත් හැටන් ප්‍රදේශයටත් වැසි ලැබිය හැක. රාත්‍රී කාලය වන විට කුරුණෑගල දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය හා බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට සුළු වැසි තත්ත්වයක් ඇති විය හැක. එදින උෂ්ණත්වය මෙලෙස එක් එක් ප්‍රදේශ සඳහා ලැබිය හැක. අප්‍රේල් 10 වන දින උදෑසන කාලයේත් වැසි රහිත ස්වභාවයක් දැකගත හැක. සවස් කාලය වන විට රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා තරමක වර්ෂාවක් ලැබිය හැක. රාත්‍රී කාලය වන විට නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර, මාතලේ, ගාල්ල, මාතර, කළුතර හා අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකටත් වැසි ලැබිය හැක. එදින උෂ්ණත්වය මෙලෙස එක් එක් ප්‍රදේශ සඳහා ලැබිය හැක. අප්‍රේල් 11 වනදා උදෑසන කාලයේ වියලි කාලගුණයක් දැකගත හැක. සවස් කාලයේ වන විට නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, කොළඹ යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි ලැබිය හැක. රාත්‍රී කාලයේ වන විට මෙම තත්ත්වය පහව ගොස් කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකට වැසි ලැබිය හැක. මෙම දිනය පුරා ලංකාවේ සෑම ස්ථානයකම සාමාන්‍ය උෂ්ණත්වය මේ ආකාරයෙන් දැකගත හැක. අප්‍රේල් 12 වන දින උදෑසන කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකට විටින් විට තද සුළං ඇති විය හැක. දහවල් දෙක පසු වී සවස් කාලය වන විට නුවරඑළිය, රත්නපුර, මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැක. රාත්‍රී කාලවල නැවත මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකටත්, ඇඹිලිපිටිය, දෙනියාය සහ නෙළුව ප්‍රදේශවලටත් වැසි ඇති විය හැක. මෙම දිනය පුරා ලංකාවේ සෑම ස්ථානයකම සාමාන්‍ය උෂ්ණත්වය මේ ආකාරයෙන් දැකගත හැක. කෙසේ වෙතත් මෙම ලැබෙන වර්ෂාවත් සමග දිවයින පුරා පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයේ වෙනසක් දැකගත හැකි වේ. මෙම කාලගුණ අනාවැකි විවිධ හේතු මත වෙනස් විය හැකි බැවින් අප ගෙනේන අලුත්ම කාලගුණ තොරතුරු සමග එකතු වන්න. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්.